සියලු දෙනාටම සුබ දවසක්. මුලින්ම කියන්න ඕන channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද ඔයාලා දන්නවා trading ගැන ඔයාලා මගේ forex list එක බලන්න ඇති. ඒකේ මම සාමාන්‍යයෙන් forex මුලින් ඉඳන් එන කෙනෙකුට කොහොමද කරන්න ඕනේ, ඒ software කොහොමද install කරගන්නේ, ඒක වැඩ කරන්නේ කොහොමද, ඒක mobile එකේ කොහොමද වැඩ කරන්නේ කියලා මම සම්පූර්ණ වීඩියෝ සෙට් එකක් මේ විදි කරලා තිනවා. ඒ වගේම ඇනලයිස් කරලා යම් වීඩියෝ එකක් කරලා තිනවා. ඒ වගේම මේ ඇනලයිසිං වලට අනිවාර්යයෙන්ම ඕන වෙන මෙන්න මේ ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ගැන තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. වීඩියෝ එක අනිවාර්යෙන් මුලින් ඉඳන් අග වෙනකම්ම බලන්න, ස්කිප් කරන්න එපා. මේක සම්පූර්ණ මේකේ තියෙන දේ ඔයාලා උකහාගෙන මේ විදිහට ඔයාලා ඇනලයිස් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ක්‍රිප්ටෝ හරි එහෙම නැත්නම් ඔයාලා ස්ටොක් මාකට් කරනවා නම්, එහෙම නැත්නම් ෆොරෙක්ස් කරනවා නම් ඒ ඕනම දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙතනදී දැන් ඔයාලට පේනවා අපි මම ට්‍රේඩින් view ගැන ඔයාලට අදහසක් නැත්නම් ඒ වලින් මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තිනවා. ඉතින් ඒ වීඩියෝ එකට ඕනනම් ඔයාලට ගිහලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි Fibonacci retracement tool එකට යන්නේ. මෙතනින් මේ දෙවෙනි ඔප්ෂන් තුන්වෙනි එකට ගිහිල්ලා ඒක පළවෙනි එක Fib retracement. මෙතනදී ක්ලික් කරාට පස්සේ මේ tool එක අඳින්න පුළුවන්. ඊට කලින් කියන්න ඕනේ අපිට අනිවාර්යෙන් high එකක් සහ low එකක් අවශ්‍යයි. ඒ කියන්නේ අපි pull back එකක් බලන්න තමයි ගොඩාක් දුරට මෙන්න මේ Fibonacci retracement කියන tool එක use කරන්නේ. දැන් ඔයාලට පේනවා මෙන්න මේ හරිය මාකට් එක එක තැන වගේ මේ line දෙක අතර තමයි මේ මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. මේ තව කුඩා කරලා ගත්තොත් මෙන්න මේ දෙක අතර වගේ. මේ දෙක අතර මෙහෙම ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි දැන් උදාහරණයක් විදිහට අපි මේක tool එක මෙහෙම අරගෙන මෙන්න මෙතන ඉන්නවා. ඊට කලින් මම ඔයාලා මේක setting හදාගන්න විදිහ කියලා දුන්නා නම් හොඳයි කියලා හිතනවා මට. right. ඉස්සලා ඒක අපි බලලා ඉමු. ඔයාලා මෙතන යන්න setting වලට. දැන් මේ තියෙන මගේ setting. හරිද? මේ තියෙන විදිහට ඔයාලත් අනිවාර්යයෙන්ම හදාගන්න. මේකෙන් හරි ලේසි. ඒකයි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මම අමතරවත් මේ ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඔරිජිනල් එනකොට තිබ්බ විදිහ නෙවෙයි මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට setting හදාගන්න. මේ වගේ සංඛ්‍යා දත්ත වෙනස් කරලා අනිත් ඒවා අන්ටික් කරගන්න මේ තියෙන ඒවා. හරි. එන්න මේ තියෙන ඒවා මේ විදිහටම හදාගන්න පුළුවන් ඔයාලට. වීඩියෝ එක ස්ටොප් කරලා ට්‍රේඩින් view එකට ගිහලා මෙන්න මේ විදිහට හදාගන්න. එතකොට ඔයාලටත් මේ විදිහට දේශීයෙන් ට්‍රේඩ් දාගන්න පුළුවන්. හරි. හරි මම හිතනවා මේ විදිහට කට්ටිය setting හදාගන්න ඉගෙන. ඊට පස්සේ ඔයාලා මෙතන නමක් දීලා සේව් කරත් අවුලක් නැහැ. දැන් මම මේ විදිහට සේව් කරලා තියෙනවා. ලෝඩ් එක කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන කහ පාර ඉත් දෙකක් තියෙනවා. මේ high එකකුයි low එකකුයි තමයි මම ක්ලික් කරලා තියෙන්නේ. මෙතන කියන්නේ මම ආපහු මේක ඩිලීට් කරන්න. දැන් අපිට අවශ්‍යයි මෙතන ඉඳන් මෙතෙන්ට. මෙතන මේ low එකේ ඉඳන් මේ high එකට නම් දැන් මාකට් එක ගියේ. මෙතන ඔයාලට පේනවා support and මෙතන ලොකු resistance එකක් තියෙනවා. මේ පැය chart එකේ අපි ඉන්නේ. ඒතර මෙතෙන්ට ගියා නම් අපිට මේක කොච්චර රීටෙස්ට් වෙයිද කියලා බලන්න ඕන නම් අපි කරන්නේ මේ විදිහට tool එක ආරම් මෙතනින් තියන්න ඕනේ කලින්. ඒ කියන්නේ low එකේ. හරිද? ඒ කියන්නේ trend එක විදිහට අපි ගත්තොත් දැන් මේක මෙතන consolidation එකක් තියෙන්නේ. නමුත් අපි දැන් මේක buy පැත්තට එහෙම නැත්නම් loan පැත්තට මේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි අදින්ති low එකේ උඩ ක්ලික් කරනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ යනවා high එකට. මෙතන high එක තියෙන්නේ. මම ක්ලික් කරලා මෙතන පළවෙනි ක්ලික් එක ඊට පස්සේ උඩ දෙවෙනි ක්ලික් එක. පළවෙනි ක්ලික් එක එන්න ඕනේ low එකට. low එකේ සිට high එකට තමයි අපි අඳින්නේ. ඒ කියන්නේ up පැත්තට යන්න. නැත්නම් loan පැත්තට යන මාකට් එක pull back එක. එහෙම නැත්නම් retracement එක බලා ගන්න අපිට අවශ්‍ය නම් අපි low එකේ ඉඳන් high එකට තමයි Fibonacci retracement tool එක ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ. අවශ්‍යතාවය මෙතන පොඩ්ඩක් ඕන ලොක් කරගන්න පුළුවන් මෙහෙම මේක වෙනස් වෙන්නේ. දැන් ඔයාලට හොඳට පේනවා. මේක හරියටම මේ ලයින් එකේ වැදිලා එහෙම යන්නේ නැහැ. දැන් support and resistance වලත් ඔයා දැකලා ඇතිනේ. මේ වගේ wicks තියෙනවා. මේ wicks කියන්නේ මොනවද කියලා ඔයාලට මම තාම කියලා දෙන්නේ නැහැ. අපි ඉදිරියේදී කතා කරමු.
මෙතන ඇත්තම ලික්විඩිටි හන්ට් එකක් තමයි වෙලා තියෙන්නේ. දැන් මේවා හරියටම මේ ඩොට් එකට වැදිලා යන්නේ නැහැ. මේක මේ පොඩ්ඩක් මේ ළඟට 50 ලයින් එක ළඟටම ඇවිල්ලා මේ ගිහින් තියෙනවා. මොකද අපි එන 50 ලයින් එක වැදිලා නැහැ නේ. අපිට මේක ගන්න වෙන්නේ 38. දස ඒ කියන්නේ 38.2 ලයින් එක විදිහට තමයි මේක ගන්න. හරිද? එතනින් තමයි මාකට් එක බවුන්ස් වෙලා මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ. හරි. හරි. ඒක තමයි එක උදාහරණයක්. හරිද? දැන් අපි ඒක දැන් ඩිලීට් කරගමුකෝ. අපිට දැන් buy එකකදී අපි කොහොමද ඒක ඇඳගන්නේ කියන එක ඔයාලා දැන් දැනගත්තා. හරිද? ඒ විදිහට මම දැන් ටයිම් කරා. ඊට පස්සේ නම්බර් ට්‍රෙන්ඩ් ලයින් එකකුත් අඳින්නම් ඔයාලට මේක තව ලේසි වෙන්න. දැන් මේක ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳිමුකෝ. රයිට්. දැන් තමයි විච් පැටර්න් එකක් කොම්බිනේ තියෙන්නේ. රයිට්. ඉතින් මෙතනදී මේක පාට කඩාගෙන ගිහිල්ලා තියෙනවා. මෙතනින් ගියාට පස්සේ දැන් ඔයාලා දකින්න ඇති මෙතන තියෙන්නේ දැන් මෙතන මේ සෙල් එකක් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. මේ සෙල් එකේ පුල් බෑක් එක කොතෙන්ද යයිද? නැත්නම් රීට්‍රේස්මන්ට් එක කොතෙන්ද යයිද කියලා අපිට මැනගන්න නම් අපි ලෝ එකේ ඉඳන් සමහරවිට හයි එකේ ඉඳන් ලෝ එකට තමයි ෆිබොනාචි රීට්‍රේස්මන්ට් එක අඳින්න ඕනේ. එතකොට අපි කලින් කරපු එකේ අනිත් පැත්ත තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මොකද අපි ඉස්සල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ මේ මෙතෙන්ට ගිය ලෝන් එක එහෙම නැත්නම් buy එකේ රීට්‍රේස්මන්ට් එක බලන්න. දැන් අපි හදන්නේ high එකේ ඉඳන් low එකට ගිය sell එකේ රීට්‍රේස්මන්ට් එක බලන්න තමයි අපි දැන් හදන්නේ. හරිද? ඊට පස්සේ අපි low එකයි high එකයි මේ විදිහට මාක් කරලා තියෙනවා. එතකොට අපි මේක අඳින විදිය වෙනස්. මේ විදිහට ආපහු රීට්‍රේස්මන්ට් එකට ගියා. ගිහිල්ලා මෙතන high එකේ මෙහෙම එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරලා low එකට ගිහලා මෙහෙම තියෙනවා. තියෙන මෙතන පොඩ්ඩක් බ්ලොක් එකක් දාගන්න. දාගත්තට පස්සේ ආට පේනවා දැනට මේක මේ ලයිව් මාකට් එක යන ගමන් තියෙන්නේ. දැන් මෙන්න මේ 38 කියන ලයින් එකේ මේ විදිහට තියෙනවා. හරිද? දැන් අපිට මට මෙතන ඩබල් බොටම් එකක් අදලා යන්න පුළුවන් මම වෙනන්නවා. මේක මෙන්න ආවෙන්න කොහොම යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ගිහිල්ලා මෙහෙම රීටෙස්ට් කරලා මෙහෙම එන්න පුළුවන්. හරි. ඒක තමයි වෙන්නේ. හරිද? එතකොට මේක අපිට අපේ පුල් බෑක් එක කොතෙන්ද වෙනකන් යයිද කියන්න මැනගන්න ක්‍රමයක් විදිහට අපිට මේක යූස් කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා අපි නිකන් අපි සෙන්ටිමීටර් ගණන් අඩි ගණන් හොයන්න අපි පාවිච්චි කරනවා. අපි අඩි රූල්. ඒ කියන්නේ අපි පොතක ඉරියන් අඩි එහෙම දැන් සෙන්ටිමීටර් මීටරට කොටු වදින්න ඕන නම් අපි ඒකට මොකද්ද පාවිච්චි කරන්නේ? සෙන්ටිමීටර් අඟල් වගේ දේවල්. දැන් මෙතනදිත් අපිට මේක මැනගන්න පොඩි මොකද්ද මේ පරිමාව කියන්නේ යන කොච්චර දුරක් යයිද කියලා සාමාන්‍ය මැනගන්න පුළුවන් යම්කිසි අවියක් එහෙම නැත්නම් ආයුධයක් එහෙම නැත්නම් උපකරණයක් එහෙම නැත්නම් මැනීමේ උපකරණයක් තමයි මේ දීලා තියෙන්නේ. හරිද? මේක ගොඩක් වැදගත් කියලා වල හිතෙනවා ඇති. දැන් මම උදාහරණ දෙකක් මේ විදිහ වලට කියලා දීලා තියෙනවා. දැන් දැන් යන මාකට් එක ගැන මම ඔයාලට කිව්වේ. ඔයාලා පුළුවන් තරම් දැන් මම කියන දේ මහන්න නැතුව පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මාකට් එක. ඇත්තටම මේ වෙලා තියෙනවා කියලා. දැන් ඔයාලට ගන්න මම ඔයාලට ස්ට්‍රැටජි වල කියලා දුන්නා. ට්‍රෙන්ඩ් එකක් චේන්ජ් වෙද්දී පේනවනේ. දැන් මෙතන මේ මොකද වෙලා තියෙන්නේ? එතනම ඇදලා බලන්න. මේ මෙතන මොකද වෙලා තියෙන්නේ? ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙලානේ තියෙන්නේ. මේ කියන්නේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙනවා කියන හරියට බලාගන්නේ. මේක ගැනත් මම එකක් කරන්න වෙනවා කියලා හිතන මෙන්න මෙතන. හරිද? මෙන්න මේ කැන්ඩල් එකට දැන් හේතු වෙලා තියෙන්නේ. මේක වික් එකත් එක්කම අපි ගමුකෝ. මෙන්න මෙතන අපි විදිහට මාක් කරා. මේක ට්‍රෙන්ඩ් එක හරියටම චේන්ජ් වෙන්නේ මෙන්න මෙතනින්. හරිද? මෙන්න මේ කැන්ඩල් එකට මේ තියෙන වීක් එක මේ වීක් කැන්ඩල් එකට යටින් මෙන්න මෙයා මෙතන ක්ලෝස් වෙලා තියෙනවා. හරි? එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ කැන්ඩල් එකකින් පාස් මම ක්ලික් කරනවා. මෙන්න මේ රතු කැන්ඩල් එක ඉවර වෙනවත් එක්කම මොකද වෙලා තියෙන්නේ? ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙලා. හරිද? මෙයා తాවකාලික බයි එකක්
වලට ගිහිල්ලා එහෙම නැත්නම් පුල් බෑක් එකක් ගිහිල්ලා නැවතත් මොකද වෙන්නේ? ට්‍රෙන්ඩ් කන්ටිනියුේෂන් එකක් ගිහිල්ලා තියෙනවා. හරි. ඉතින් මේ සෙල් මාකට් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් මම පොඩි පුල් බෑක් එකක් මෙතන ගිහින් තියෙනවා. අපි පුල් බෑක් එක කොතෙන්ට ආවද කියලා නිකන් බලමු. දැන් අපි මේ හරියෙන් ගත්තොත් මෙතන හයි එක තියෙනවා. එහෙනම් බැලුවොත් මේ කීයෙන් දැවිලා තියෙන හරියටම ගෝල්ඩන් පොකට් එකෙන් තමයි මෙයා රිජෙක්ට් වෙලා තියෙන්නේ. හරි. මෙතන රිජෙක්ට් වෙලා ඇවිල්ලා මෙතනින් මාකට් වෙලා ඊට පස්සේ ඊට අපි මෙතන හදලා බලමුකෝ. මෙතන ෆුල් මේ පුල් බෑක් වර්ගත් කීපයක් තියෙනවා මේ. මේක තනි කරම ෆුල් තනි කරම මේ 7 8 6 පහු කරලා පල්ලෙහාටම ඇවිල්ලා තියෙනවා. හරි. ඒ වගේ තනුත් තියෙනවා. අපිට හරියටම කියන්න බෑ මෙන්න මේ 1 2 3 මේ පහේම ගොඩාක් දුරට මම මේක highlight කරලම පෙන්නන්න. මෙන්න මේ සංඛ්‍යා 3 තමයි sorry මේ සංඛ්‍යා 4 තමයි මෙයා pull back වෙන්නේ ගොඩක් දුරට. මේ 7 8 6ට ටිකක් එනවා අඩුයි. එන්නේ නැත්තේ නෑ එනවා. 50ක විතර අවස්ථාවක් තියෙනවා මෙන්න මේ 28යි 23.6 38.2 50 ලයින් එක සහ ගෝල්ඩන් පොකට් කියලා මෙන්න මේ ලයින් වලට එන්නේ. හරි. ගොඩක් දුරට මේ අතරිනුත් මෙන්න මේ 38.2 මම ඒකත් අතර පෙන්නන්න. ඒ අතරිනුත් 40ක විතර අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙතන. මෙන්න 38 සහ ගෝල්ඩන් පොකට් අතර මෙන්න මේ ලයින් තුන අතර එන්න 40ක විතර අවස්ථාවක් තියෙනවා. මේවට එන්නේ නැහැ කියලා මේවට තියෙනවා. මේ කියන්නේ අපි ට්‍රේඩ් කරද්දී අපි මේ හැම එකක්ම බලාපොරොත්තු වෙන්න ඕන. හරි. ඉතින් මොහොම තමයි ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක අපි යූස් කරන්නේ. දැන් ඔයාලට පේනවා ඇති එච්චර ඉතින් අමාරු නෑ මේක යූස් කරන්න. දැන් මේක අපිට ඕනම ටයිම් ෆ්‍රේම් එක යූස් කරා. මම මේ අවවල යූස් කරේ. අපිට විනාඩි 5ට ගියත්, පැයට ගියත්, ඩේලි ගියත් හරිද? ඔයා හොඳට බලන්න ගිහිල්ලා මේවට තමයි මේ මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. ඕනම තැනක. අපිට තියෙන හයි එකකුයි ලෝ එකකුයි විතර හයි එකකුයි ලෝ එකකුයි විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් නිකන් මෙතන බලන්නකො. මේ ඔයාලට තියෙන විනාඩි 5. හරි. මෙතන හයි එකේ මෙතන ලෝ එකේ ඉඳන් හයි එකට යනකම් මේ මොකද වෙලා තියෙන්නේ මේ 50 ලයින් එකෙන් මෙයා රිජෙක්ට් වෙලා තියෙන්නේ හරි මේක හැමතැනම මෙයා මේ ලයින් වලට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඉතින් මම අද කතා කරන්න ගත්තේ මේ ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක මම ඒක කොහොමද සෙටින් හදාගන්නේ කියලා මම පෙන්නුවා මගේ සෙටින් කොහොමද තියෙන්නේ කියලා මං හිතනවා ඔක ඔයාලට හදා ගන්න පුළුවන් කියලා. ඒ වගේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එකත් මම දැන් කියලා දුන්නා. ඒක සෙල් පැත්තට එහෙම නැත්නම් බයි පැත්තට කොහොමද පාවිච්චි කරන්න කියලා මම කියලා දුන්නා. ඉතින් මං හිතනවා ඒක තමයි ඇත්තටම බේසික් නොලෙජ් එක. මේකේ ඇඩ්වාන්ස් වීඩියෝ එකක් අපි පස්සේ කතා කරමු මේ ගැන. මේකේ තව මේ ෆිබොනාචි වලත් තව එක ඔප්ෂන් ගොඩාක් තියෙනවා මේ පේනවා දැන් අපිට. YouTube එකට ගියත් මෙන්න මේ දෙක ගැන විතරයි තියෙන්නේ. තව මේ දේවල් මේ මෙතන ටිකක් තියෙනවා. අපි 5ක් විතර තියෙනවා. මේවා ගැන ගොඩක් අය කතා කරනවා අඩුයි. ඉතින් අපි ඒ ගැන දිගටම කතා කරමු ඇත්තටම. ඒ කියන්නේ මේ මෙතෙන්ට යනකම්ම තියෙනවා. 10කට කිට්ටු වෙන්න ගානක් තියෙනවා. අපි ඒවා ගැන කතා කරමු. ඇත්තටම මම උනත් ඒවා යූස් කරනවා අඩුයි. නමුත් ඒ වගේ මේ ඇත්තටම වැරද්දක් නැහැ පාවිච්චි කරනවා නම් වටිනවා ඇත්තටම මේ දේවල්. ඒවා ඉතින් ඕන හින්දානේ මේ ට්‍රේඩින් එකට ඇඩ් කරලා තියෙන්නේ. හරි. ඉතින් මේ channel එක subscribe කරලා අනිවාර්යෙන් තියාගන්න. අපි ඉදිරියේදී trading ගැන හැමදේම කතා කරනවා මම. විශේෂයෙන්ම දැන් මම මේ කියන්නේ මේවා ඇවිල්ලා මේ ෆිබොනාචි කියන දේ අනිවාර්යම දෙයක් මේක අත්‍යවශ්‍යයි. ඉතින් මම ගොඩක් මේකේ බේසික් දේවල් තමයි කලින් කතා කරන්නේ. ඊට පස්සේ ඇඩ්වාන්ස් වීඩියෝ එකක් අරන් එනවා. ඊට පස්සේ තව ඇඩිෂනල් දේවල් කවුරුත් YouTube වල කියලා දෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකෙන් ගන්න ඒවා මම ගොඩක් කියන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා channel එකත් එක්ක රැඳිලා ඉඳි වීඩියෝ එක දිගට ගෙන අඩුයි තමයි ඒ වුණාට මම ගිහින් මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ලබාගත්තු දැනුමත් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මේ ඉතින් ඒකින්ද channel එකත් රැඳිලා ඉන්න කියලා ඉන්නවා ඉතින් ආයෙත් අපි වීඩියෝ එකකින් හම්බෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්